2025 IPL තරගාවලියේ 11 වෙනි තරගයේ ලෙසින් පැවති චෙන්නයි සුපර් කිංස් සහ රාජස්ථාන් රොයල්ස් අතර තරගයේ චෙන්නයි සුපර් කිංස් ආරාධනෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම සිය පන්දු අර 20 අවසානයේදී කඩු 9ක් දෙවි ලකුණු 182ක අභියෝගාත්මක ඉලක්කයක් ප්‍රබල චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමට එරෙහිව ගොඩනගන්න සමත් වෙනවා. එහිදී රාජස්ථානයේ වෙනුවෙන් නිතීෂ් රාණා පන්දු 36කදී 6 පහර 5ක් සහ 4 පහර 10ක් සමගින් වේගවත් ලකුණු 81ක් ලබා ගන්න සමත් වුණා. එහිදී ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම වෙනුවෙන් සිය පන්දු අර 4 තුලදී ලකුණු 28කට රාජස්ථානයේ ප්‍රබල කඩළු දෙකක් බිඳ දමන්න සමත් වුණා. අනතුරුව රාජස්ථානයේ එල්ල කළ ලකුණු 183ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි චෙන්නයි සුපර් කිංස් පිටිකරුවන්ට ඒ වුන් සිතූ තරම් රාජස්ථාන පන්දු බලයනිය හමුවේ පහසු වන්නේ නැහැ. එහිදී රාජස්ථානයේ වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමට නිරත වූ වනිදු හසරංග 7 වෙනි පන්දු වාරයේ තමයි මුකල පළමු පන්දුවේදීම තුරාජ් ගයික්වාඩ් සමගින් පන්දු 39කදී ලකුණු 46ක සම්බන්ධතාවයක් ගොඩනගමින් පන්දු 19කදී ලකුණු 23ක් රැස් කරමින් රාජස්ථානයට හිස රදයක් වූ රාහුල් ත්‍රිපාඨිගේ කඩුල්ල දවා ගන්න සමත් වෙනවා. එහිදී වනිදු යොමු කළ පන්දුවට ත්‍රිපාඨි පොල් පහරකට යමුවක් පන්දුවේ වේගය අඩුකම නිසා එය ඩීප් මිඩ් විකට් ලෙස ලැබී ගියා. එය ඩීප් ෆෝවර්ඩ් සිට වේගයෙන් දිවා ශිම්රන් හෙට්මය විශිෂ්ට ලෙස ඉදිරියට කිමිදෙමින් රැක ගැනීමත් සමග වනිදු සිය පළමු කඩුල්ල දවාගන්නේ රැස්ව සිටි දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ ඔල්ලොරසන් මැද්දේ පුෂ්පා චිත්‍රපටයේ අල්ලු අර්ජුන් රඟ දක්වන පුෂ්පරාජ්ගේ සුප්‍රසිද්ධ හස්ත සංඥාව සිදු කරමින් ක්‍රිකට් ලෝකයට අලුත් සෙලිබ්‍රේෂන් එකක් හඳුන්වා දෙමි. ඉන් අනතුරුව පිටියට පිවිසි ජීවම් ඩුබේ වේගවත් ප්‍රහාරයකට යොමු වුණේ වනිදු 9 වෙනි පන්දු වාරයේ දෙවෙනි පන්දුවේදී යොමු කළ ස්ලෝවර් මැච් අවුට්සයිඩ් ඔෆ් පන්දුව පතිතුනේ ඩුබේගේ ප්‍රියතම කලාපය නිසා. දෙවරක් නොසිතා පසු පාදයේ දණහිසින් නැවුණු ඔහු පන්දුව කෙලින්ම මීටර් 92ක යෝධ 6 පහරකට වයිඩ් ලෝන් ඕන් හරහා ඔසවන්නේ පෙර පන්දුවේදී 4 පහරක රස බැලූ වනිදුට මේ පන්දුව අර එපා කරවමි. නමුත් ඉන් අනතුරුව වනිදු යොමු කළ අවුට්සයිඩ් ඔෆ් ෆුල් ලෙන්ත් පන්දුව එක්ස්ට්‍රා කවර් හරහා 4 පහරකට වේගවත් ඩ්‍රයිව් කිරීමක් සිදු කරත් අනපේක්ෂිත ලෙස එහි පන්දු රකිමින් සිටි රාජස්ථාන නායක රියන් පරාක්ෂණිකව තම දකුණු දෙසට පනිමින් පන්දුව පිටියේ ස්පර්ශ වීමට මොහොතක් තියා අතිශය තියුණු ලෙස පන්දුව රැකගත් අතර එය තෙවන මිනිසුරු තීරණයේ දෙවී යාමක් බව තහවුරු වුණේ. පරාක්සිය විශිෂ්ට පන්දු රැකීම ගැන දහස් සංඛ්‍යාත රාජස්ථානත් පොළසන් මැද්දේ පිළිමින් වනිදු සිය අලුත්ම පුෂ්පා සෙලිබ්‍රේෂන් එක සමරමි. ඉන් අනතුරුව සිය 3 වෙනි ඕවරේ ලෙස 11 වෙනි පන්දු වාරයේ ක්‍රියාත්මක කළ වනිදුගේ 4 වෙනි පන්දුව වූ ලූප් පන්දුවට කව්කෝනා හරහා ස්ලොක් ස්වීප් පහරකට යමු වුණේ පන්දුව මීටර 76ක් දුර 6 පහරකට ඔසවමි. නමුත් ශංකර එහිදී අමතක කළ කාරණාව නම් තමයි 6 පහරයට කරේ මේ වන විට ලෝ සිටින විශිෂ්ටතම දඟ පන්දු යවන්නාට බවයි. එහි අනිසි ප්‍රතිඵල ඊළඟ පන්දුවේදීම ශංකරට විඳින්නට සිදු වූයේ වනිදු නැවතත් ලූප් පන්දුවක් ක්‍රියාත්මක කරත් මෙවර තරමක් කෙටි වූ ගුග්ලි පන්දුව ශංකරගේ පිත්ත හා පාවරණය අතරින් තියුණු දඟ කැවීමක් ගනිමින් විජේ ශංකරගේ කඩුල්ල ලකුණු 9කදී බිඳ හෙලන්නේ. විස්තර විචාරකගේ මුවිනුත් now that's how a world class spinner responds. එහෙම නැත්නම් මෙන්න මෙහෙමයි ලෝක මට්ටමේ දඟපන්දු යවන්නන් තමාට ඒක පිත්තෝසවන්නේ නිර්භයවන්නන් හට ප්‍රතිචාර දක්වන්නේ කියන වචන ටික නිරායාසයෙන් මෙලියට පනිමු. ඉන් අනතුරුව වනිදුගේ 4 වෙනි පන්දු වාරයේ වූ 15 වෙනි පන්දු වාරයේ 4 වෙනි පන්දුවට බිඳ වැටී තිබූ චෙන්නයි ඉනිම ජයග්‍රහණයක් සඳහා යම් බලාපොරොත්තුවක් හෝ ගණනගාගත හැකි මට්ටමකට ඉනිම ගොඩනගමින් පන්දු 44කදී ලකුණු 63ක් ලබා ගනිමින් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ චෙන්නයි සුපර් කිංස් නායක රුතුරාජ් ගයික්වාඩ් පෙර පන්දු වාරයේ විස්තර විචාරක පවා කියූ ඔබ වනිදුට 6 පහරක් කෙල්ල කරොත් ඊළඟ පන්දුව නියත වශයෙන්ම ඔබගේ ඉනිම අවසන් කරාවි යන අනතුරු වැගවීමත් මායිම කර නොගෙන වනිදු යොමු කළ යම් දඟ කැවීමක් සහිත තරමක් ෆුල් ලෙන්ත් පන්දුවට ගයික්වාඩ් පසුපාදය යනවා මීටර 88ක් දුරට ප්‍රේක්ෂකාගාරයේ දෙවන පෙළ දක්වා දැවැන්ත ස්ලොග් ස්වීප් පහරක් එල්ල කළේ වනිදුට සිය සිව්වෙනි කඩුල ලබා ගැනීම සඳහා කාලය පැමිණ ඇති බව සිහි කරමි. දහස් සංඛ්‍යාත චෙන්නයි ජයഘോഷා මැද්දේ හිතේ කොනක චෙන්නයි ප්‍රේක්ෂකයින්ගේම තුලත් රාජස්ථාන ප්‍රේක්ෂකයින් හා විස්තර විචාරක මඩුල්ල ඇතුළු එදා රැය පහන් කෙරූ සමස්ත ක්‍රිකට් ප්‍රජාවත් තමාට සෙමෙන් කොඳුරා කිව්වේ වනිදුට පෙර පන්දු වාර දෙකේදීම 6 පහරක් එල්ල කළ ජීවම් ඩුබේ හා විජේ ශංකර්ට සිදු වුණේ ඊළඟ පන්දුවේදී දෙවී යාමටයි. දැන් එතකොට රුතුරාජ් ඊළඟ පන්දුවේදී කුමක් සිදු වේවිද? ඒ බියකරු චෙන්නයි සීනේ සැබෑවක් කරමින් වනිදු ඉන් අනතුරුව පෙර පරිදිම කඩුල්ල තුළට දඟ කැවෙන පරිදි යොමු කළ ෆුල් ලෙන්ත් කුග්ලි පන්දුවට පෙර පරිදිම දැවැන්ත 6කට ස්ලොක් ස්වීප් පහරක් එල්ල කළත් එය ගයික්වාඩ් නොසිතූ පරිදි ලෝන් ඕන් හි පන්දු රකිමින් සිටි යසස්වි ජයිස්වාල් ඉදිරියට දිවේමින් සාර්ථක ලෙස උඩ පන්දුව රැකගත්තේ මේ තරගයේ චෙන්නයි නැංගුරමු නායක රුතුරාජ් ගයික්වාඩ් ලකුණු 63කට ක්‍රීඩාගාරයට හරවා යවමින් තරගයේ ජය රාජස්ථානයට සින්නක් කර දෙන්නේ. ඔබේ සිනමාවේ වීරයා පුෂ්පරාජ් වුණාට ක්‍රිකට් පිටියේ වීරයා තමා බව සමස්ත ක්‍රිකට් ලෝකයටම නැවතත් මතක් කර දෙමි. ඉතින් මේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් රාජස්ථානයේ කඩලු 9ක් දෙවි සිය පන්දු වර 20 අවසානයේ රැස් කළ
ලකුණු 182ක ඉලක්කය හඹා ගිය පස්වරක් IPL කිරුළ පැලඳු ප්‍රබල චෙන්නයි සුපර් කිංස් පන්දුවාර 20 අවසානයේ කඩලු 6ක් දැවී ලකුණු 176කට සීමා කරන්නේ. නැගී එන විශිෂ්ට ඉන්නන රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමට කර තරගයක් අවසානයේ ලකුණු 6ක තියුණු ජයග්‍රහණයක් ලබා දෙමි. මේ තරගයේ රාජස්ථානයේ ජය තහවුරු කළ වනිදු හසරංග සිය පන්දුවර 4 තුලදී ලකුණු 35කට චෙන්නයි ප්‍රබල කඩලු 4ක් විඳ දැමූ අතර ඔහුගේ අවසන් කඩලු තුනම ඔහුට එරෙහිව 6 පහරක් එල්ල කළ පසු දැවී ගිය නිසා රාජස්ථානය වනිදුට එරෙහිව 6 පහරක් එල්ල කිරීමට එඩිතර වූහොත් ඊළඟ පන්දුවේදී ඔබට දැවී යාමට සිදුවනු ඇති බවට සටහනක් තබන්නත් අමතක නොකළේ මෙන්න මේ නිසයි. වනිදු ෆ්‍රැන්චයිස් ක්‍රිකට් රටාව තුළ මේ වෙද්දි මේ තරම්ම ඩිමාන්ඩඩ් ප්ලේයර් කෙනෙක් වෙන්නේ මොකද ඔහු කරකවන්නේ පුතේ පන්දුවක් පමණක් නොව ඔහු සම්පූර්ණ තරගයක් මුඩයට කරකවනවා. මේ වගේ අලුත්ම වීඩියෝ ඔයා ළඟටම ගෙන්න ගන්න ක්ලික් කරන්න අපේ YouTube channel එක subscribe කරලා bell notification all දාලා තියාගන්න. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝකින් අපි යලිත් හමු වෙමු. ඉතින් ඔයාට ක්‍රීඩාශීලී සුබ දවසක්.